කියුපිඩ් එහෙමත් නැත්නම් සිල්ඩෙනෆිල් කියන්නේ ගොඩක් දෙනෙක් හරි තොරතුරක් නොදැනගන්න ඖෂධයක්. හැබැයි ඔබ දන්නවද වෛද්‍ය උපදෙස් නැතුව මේ පෙත්ත එක පාරක් හරි වැරදියට ගත්තොත් ඒක ඔබේ මුළු ජීවිතේටම ලොකු අවදානමක් වෙන්න පුළුවන් බව. ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්නේ කියුපිඩ් මිලිග්‍රෑම් 50 සහ මිලිග්‍රෑම් 100 පෙති ගැන ගොඩක් අය නොදන්න. හැබැයි අනිවාර්යයෙන්ම දැනගත යුතුම තොරතුරු ගැනයි. ඖෂධයේ ක්‍රියාකාරීත්වය PDE5 ඉන්හිබිටර් කියුපිඩ්හි අඩංගු සිල්ඩෙනෆිල් මගින් ශරීරයේ PDE5 නමැති එන්සයිමය වළක්වයි. ලේ ගමනාගමනය වැඩි කිරීම. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ රුධිරනාල ලිහිල් කර ලිංගික උත්තේජනයකදී එම ප්‍රදේශයට රුධිර ගමනාගමනය සීක්‍රයින් වැඩි කරයි. අවධානයට. මේ මගින් ස්වයංක්‍රීයව ලිංගික ආශාව වැඩි කරන්නේ නැත. ලිංගික උත්තේජනයක් sexual stimulation පැවතීම අනිවාර්ය වේ. භාවිත කරන ප්‍රධාන අවස්ථා ලිංගික අප්‍රාණිකත්වය අවශ්‍ය අවස්ථාවලදී ප්‍රමාණවත් ඍජුවීමක් පවත්වා ගැනීමට නොහැකිවීම ප්‍රේමනීය ශක්තිය හා කාලය පාලනය සමහර පුද්ගලයන් ලිංගික ඒක්වීම් කාලය සහ විශ්වාසය වැඩි කර ගැනීමට වෛද්‍ය උපදෙස් මත භාවිත කරයි. ඖෂධය භාවිත කරන ආකාරය සහ මාත්‍රාව. මාත්‍රාව සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 50 හෝ මිලිග්‍රෑම් 100 මාත්‍රාවලින් ලබාගත හැක. වේලාව ලිංගිකව එක්වීමට මිනිත්තු 30 සිට 60 දක්වා කාලයකට පෙර වතුර වීදුරුවක් සමග ගිල දැමිය යුතුය. ආහාර ගන්නේ කෙසේද? හිස් බඩ හෝ සැහැල්ලු කෑමකට පසු ගැනීමෙන් වේගවත් ප්‍රතිඵල ලැබේ. අධික තෙල් සහිත කෑම ෆැටි මීල්ස් සමග ගතහොත් ක්‍රියාත්මක වීමට ගතවන කාලය වැඩි විය හැක. දිනකට එක්වරක් පමණි. පැය 24ක් ඇතුළත එක් පෙත්තකට වඩා කිසිසේත්ම නොගත යුතුය. සාමාන්‍ය අතුරු ආබාධ හිසරදය මුහුණ සහ ගෙල ප්‍රදේශය රතුවීම රස්නය දැනීම බඩේ දැවිල්ල අජීර්ණය නාසය හිරවීම කරකැවිල්ල පෙනීමේ වෙනස්කම් නිල් පැහැයක් පෙනීම හෝ අඳුරු බව අවදානම් බරපතල අතුරු ආබාධ පැය 4කට වඩා වැඩි කාලයක් වේදනාකාරී ලෙස ඍජු වී පැවතීම වහාම රෝහල්ගත විය යුතුය. හදිසි පෙනීම හෝ ඇසීමේ හැකියාව අඩුවීම පපුවේ කැක්කුම හෝ හුස්ම ගැනීමේ අමාරුව විශේෂ සූදානම සහ වෛද්‍ය උපදෙස් හෘද රෝග සඳහා ග්ලිසරිල් ට්‍රයිනයිට්‍රේට් වැනි නයිට්‍රේට් කාණ්ඩයේ ඖෂධ ගන්නා අය මෙය කිසිසේත්ම නොගත යුතුය. රුධිර පීඩනය භයානක ලෙස අඩු විය හැක. හෘද රෝගීන් සහ අධි අවරුධිර පීඩනය ඇති අය. හෘදයාබාධ අංශභාගය සෑදී මාස 6ක් ඇතුළත හෝ පාලනය නොකළ රුධිර පීඩනය ඇති අය වෛද්‍ය අනුමතියකින් තොරව භාවිත නොකළ යුතුය. ඇල්කොහෝල් සමග භාවිත කිරීමෙන් රුධිර පීඩනය බැස යාම සහ කරකැවිල්ල වැඩි විය හැක. සැලකිලිමත් වන්න. මෙම ඖෂධය වෛද්‍ය තුණ්ඩුවක් ප්‍රිස්ක්‍රිප්ෂන් සහිතව ලබාගත යුතු එකක් බැවින් භාවිතයට පෙර අනිවාර්යෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබාගත යුතු බව මතක තබා ගන්න. ඔබේ සෞඛ්‍ය කියන්නේ සූදුවක් නෙමෙයි. ඒ නිසා කියුපිඩ් හෝ වෙනත් ඕනෑම ඖෂධයක් භාවිත කරන්න කලින් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම මෙවැනි වැදගත් සෞඛ්‍ය තොරතුරු ඉදිරියටත් දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔබට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. නැවත අලුත් වීඩියෝවකින් හමු වෙමු. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස
කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමු වෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.